හායි යාළුවනේ කොහොමද PI ඉලෙක්ට්‍රිකල්ස් අපි අද ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. ඒ තමයි යාළුවනේ ගම්පහ PI ඉලෙක්ට්‍රිකල්ස් අපි ගාවින් ගන්න පුළුවන් අයිටම් මොනවද කියලා ඔයගොල්ලන්ට. මේ තියෙන යාළුවනේ ගන්න පුළුවන් අයිටම්. ඒ ටිකට යන්න කලින් මම පොඩි වීඩියෝ එකේ පොඩි දෙයක් කියලා ඉන්න. ඒ තමයි යාළුවනේ අපේ Facebook එකේ තියෙනවා PI ඉලෙක්ට්‍රිකල් කියලා page එකක්. ඒකේ අපි දාලා තිබුණා ඉස්සෙල්ලාම ෆොටෝස් අපි ගාවින් ගන්න පුළුවන් ಜಾති මොනවද කියලා මිල ගණනුත් එක්ක. ඒකේ යාළුවනේ මෙහෙම පුංචි හේතුවක් තිබුණා. පුංචි ප්‍රශ්නයක්. ඒ තමයි යාළුවනේ සාමාන්‍ය අපි දැම්මේ තනි කෑල්ල වුණත් කුරිය කරලා යවන්න සිස්ටම් එකට තමයි යාළුවනේ දැම්මේ අපි. එහෙම දැම්මහම යාළුවනේ ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි තනි කෑල්ල වගේ කුරියර් කරලා යවනකොට ලොකු මුදලක් යනවා. ඒක ඔය යාළුවෝ දන්නවා. ගොඩක් කුරියර් ගැන දන්නේ නැහැ. ලොකු මුදලක් යනවා. තනි කෑල්ලක් ගත්තත් ක්වොන්ටිටියක් ගත්තත් සාමාන්‍යයෙන් යනවා. ඒක තමයි යාළුවනේ විස්තරي. ඉතින් එහෙම තියෙද්දි ඕගොල්ලෝ අපිට ඕඩර්ස් එවලා තිබුණා. ඒ කියන්නේ පේපර් කටර්ස් එහෙම ගන්න තනි කෑලි එහෙම. ඒවා ගන්න ඕඩර්ස් එවලා තිබුණාම පුංචි ප්‍රශ්නයක් තිබුණා යාළුවනේ. අපේ ෂොප් එක තියෙනවා ගම්පහ ටවුන් එකේ PI ඉලෙක්ට්‍රිකල්ස් කියලා. පොඩි ෂොප් එකක්. ගම්පහ රේල් ගේට්ටු ඉස්සරහා තියෙන ගුවන් පාලමයට. එතන තියෙන්නේ යාළුවනේ. ඒකේ විස්තරය කියන්නේ යාළුවනේ මෙහිමයි. මම ෂොප් එකේ ඉන්නකොට යාළුවනේ සමහරලාට ඔයගොල්ලෝ මැසේජ් දාලා තියෙනවා. මට මැසෙන්ජර් වලින් එතකොට සමහරලාට බලන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න තිබුණා යාළුවනේ. නැතුව නෙමෙයි. මැසේජ් එක ආය ඔයගොල්ලන්ට බලලා කරලා කුරියර් එකට මෙච්චරයි කියලා විස්තරي හරි දාන්නේ. මෙහෙමයි කියලා පස්සේ. එහෙම පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා යාළුවනේ. නැතුව නෙමෙයි. දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා හදාගෙන තියෙන්නේ. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඉස්සරහට දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා අපෙන් බඩු ගන්න පුළුවන්. බැරි නෑ. ඒකට අලුත් අපි විස්තරයක් හදලා තියෙන වැඩපිළිවෙලක්. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා ඒක කරන්නේ. කනකාටුවෙන් කියන්න ඕනේ යාළුවනේ ඉස්සෙල්ලා වෙච්ච ප්‍රශ්නෙට මම සමාව ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. නැතුව නෙමෙයි. ඒකට ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්න ටිකක් වුණා. දැන් එහෙම කිසිම දෙයක් නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන දැන් අලුතෙන් බඩු ගෙනල්ලා අලුත් විදියට වැඩේ පටන් ගන්න හදන්නේ. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ යාළුවනේ මේ පේපර් කටර් පැකට් එකක් කියලා අපි හිතමු. මේ පේපර් කටර් පැකට් එක යාළුවනේ කෑලි 12ක් තියෙනවා. මේ එක පැක් එකක් නෙමෙයි සාමාන්‍ය පැක් දෙක තුනක් වගේ හෝල්සේල් ගන්න අයට තමයි යාළුවනේ අපි මේවා කුරියර් කරලා දෙන්නේ. මොකද තනි පැක් එකක් ගත්තත් පැක් 3-4ක් ගත්තත් එකම වගේ මිලක් යනවා කුරියර් කරනකොට. එතකොට ඔයගොල්ලන්ට පාඩු වෙනවනේ. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවේ අවබෝධ තියාගන්න කොහොමද කියලා විස්තරේ වෙන්නේ. මම වීඩියෝ එකේදී කියන්නම් එකෙන් එක. ඉස්සෙල්ලා මේ යාළුවනේ මේ තියෙන්නේ අපේ පේපර් කටර් 12 පැක් එක. මෙතන මන් ටිකයි යාළුවනේ මේ තියෙන්නේ. ඊටු බඩු තියෙනවා ඕන වෙලේක ඔයගොල්ලන්ට ගන්න ස්ටොක් එකේ. මෙතන මේ පේපර් කටර් 12 පැක් එකේ ඉන්නේ යාළුවනේ මේ තියෙන්නේ. 12 පැක් එකම වෙන්නේ යාළුවනේ රුපියල් 200යි. පේපර් කටර් 12 පැක් එකම. මේ තියෙන්නේ යාළුවනේ. ඕන්න ඔය විදිහට. මේ පේපර් කටර් එක. මේක ඊළඟට යාළුවනේ මෙතන තියෙනවා මෙන්න මේ ටෙස්ටරි. මේ තියෙන්නේ. මේ ඉන්න මේ ටෙස්ටරි. මේක සාමාන්‍ය හොඳ ටෙස්ටරයක්. වෙළඳ පොලේ තියෙන. ඊට වඩා හොඳ ටෙස්ටරුත් තියෙනවා. මේකත් සාමාන්‍ය වෙළඳ පොලේ යන හොඳ ටෙස්ටර් එකක්. මෙතන රබර් ග්‍රිප් එකකුත් තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා. හොඳට අතට ෆිට් එකට අහුවෙන්න ඕන. මේ තියෙන්නේ හොඳ ටෙස්ටර් එකක් මේක. මේක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපි ගාවේ රුපියල් 80යි වෙන්නේ යාළුවනේ. රුපියල් 80කට සාමාන්‍යයෙන් දැන් ටෙස්ටරයක් වෙළඳ පොලේ යනවා 250 100ක් වගේ මිලක් යනවා. රුපියල් 80යි යාළුවනේ වෙන්නේ. ඒකත් ඔයගොල්ලන්ට අපි ගාවින් ගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ ඔයගොල්ලන්ට අපි ගාවින් ගන්න පුළුවන් මෙන්න මේ ඉරේසර් සෙට් එක. සාමාන්‍ය යාළුවනේ දැන් ඉරේසර් කෑල්ලක් වෙළඳ පොලේ රුපියල් 20ක් කියලා අපි හිතමු. හරියටම මම මිල ගණන් හට්ටම් බැලුවේ නෑ යාළුවනේ. රුපියල් 20ක් කියලා. එතකොට කෑලි 10ක් ගත්තොත් රුපියල් 200ක් යනවා. ඒ වගේ මිලක් යනවා සාමාන්‍ය ඔයගොල්ලෝ කෑලි 10ක් දින පැක් එකක් හරි ගත්තොත් 20 ගානේ රුපියල් 200ක් යනවා. මම මේ ඉරේසර් 30ම තියෙන පැක් එක දෙන්නේ රුපියල් 200යි. ඉරේසර් 30ක් එනවා කෑලි. කෑලි 30ම රුපියල් 200ට තමයි යාළුවනේ මම දෙන්නේ. කෑලි 30ම. මේ තියෙන්නේ කෑලි 30 පැක් එක. මේක ස්ටොක් තියෙනවා තව ගන්න අපි ගාව. ඕන තරමක් ගන්න. දැනට මම මෙතෙන්ට අරන් තියෙන එකයි. ඒක තියෙනවා. ඊළඟට යාළුවනේ තියෙනවා මේ ටී ටූල් එක. මේකේ තියෙනවා යාළුවනේ පොඩි විශේෂත්වයක්. ඒ තමයි යාළුවනේ මේ තියෙන්නේ. කෑලි ටිකක් තියෙනවා මෙතන. ස්ටොක් එකේ ගන්නක් තියෙනවා. මෙතන තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ මල් ස්ක්‍රූ. මල් නියන් කියන්නේ අපි
සයිස් 3ක් තියෙනවා. සයිස් 3 මේකට දාලා මල් යන ගලවන්න පුළුවන්. මෙතන තියෙනවා ෆ්ලැට් ස්ක්‍රූ. ෆ්ලැට් නියන් කියන්නේ ඒවා. එතකොට ඒ සයිස් 3ෙන් දාලා අපිට ඕන ෆ්ලැට් එකක් ගලව ගන්න පුළුවන්. මෙතන තියෙනවා සයිස් 3කින් ඇලන් කී. කෑලි 6 ඉන්නේ. ඒ විදිහට. ඒ කෑලි 3ක් තියෙනවා සයිස් 3ක්. ඒ සයිස් 3 දාලා ඕන විදිහට ඒ ගලවන්නත් පුළුවන්. මෙතන තියෙනවා යාළුවනේ බොක්ස් පැනර් සෙට් එකේ එන පොඩි බොක්ස් කෑලි සෙට් එක මේ තියෙන්නේ. තංගොම් පැත්තෙන් පෙන්නන්න. මේ තියෙන්නේ. ඒ විදිහට ඒක තියෙනවා. ඒක දාලා ඒක ගලවන්නත් පුළුවන්. මේක සාමාන්‍යයෙන් හොඳ එකක්. සාමාන්‍ය අඩු බජට් එකකට තියෙන හොඳ එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පොඩි ගෙදර දොරේ වැඩවලට මල් යන ෆ්ලැට් යන පොඩි බොක්ස් කෑලි එහෙම ගලවන මෝටර් සයිකල් වල එහෙම තියෙන පොඩි යන ගලවන්න ඒ වගේ දේවල්. පොඩි සෙල්ලම් බඩු ගලවන්න ඒ වගේ දේවල් හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් වැඩවලට. ඒක ගන්න පුළුවන් යාළුවනේ ඔයගොල්ලන්ට අපි ආවේ රුපියල් 420යි වෙන්නේ. මේකේ. හරිද යාළුවනේ? ඊළඟට යාළුවනේ ඒ ටික තමයි දැනට තියෙන්නේ අපි ගාව. තව ස්ටොක් එකේ බඩු තියෙනවා. තව ಜಾති මම ඒවෙත් ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝස් අරන් ඉන්නම්. කොහොමද කියලා දැනට මම මේ ටික ගෙනාවේ. ඊළඟ දැන් කියන්නම් මම ඔයගොල්ලන්ට කොහොමද අපේ මේවා ගන්න කියලා. මෙහිමයි යාළුවනේ කරන්න තියෙන්නේ. අපේ නම්බර එක තමයි යාළුවනේ 070 278යි 66යි 37. 070 278යි 66යි 37. ඉතින් ඔන්න ඔය නම්බර එකෙන් තමයි අපි WhatsApp ඉන්නේ. ඒ නම්බර එකට ඔයගොල්ලෝ WhatsApp මැසේජ් එකක් තියන්න. ඕගොල්ලන්ට ඕනේ මොනවද කියලා මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන කොටස් ටික බලලා ඉවර වෙලා ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මොනවද ඕනේ කියලා ඔයගොල්ලෝ මැසේජ් එකක් තියන්න. ඊට පස්සේ මම ඉවලෙම ඔයගොල්ලන්ට මැසේජ් එකක් දානවා. ඕගොල්ලන්ට මේකෙන් කොච්චරක් ඕනද ක්වොන්ටිටි කියලා අහලා. ඊළඟට යාළුවනේ ඕගොල්ලෝ ඊට පස්සේ කන්ෆර්ම් කරනවා මෙච්චරක් ඕනේ කියලා. කන්ෆර්ම් කරාම මම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ විස්තර අහනවා කුරියර් කරන්න අවශ්‍ය විස්තර ටික. අහලා ඉවර වෙලා බඩු ටික පැක් කරලා ඔක්කොම කරලා ඕගොල්ලන්ට කුරියර් එකට පාර දෙනවා. මේ විදිහට තමයි යාළුවනේ වැඩ පිළිවෙල වෙන්නේ. ඊළඟට කියන්න යාළුවනේ ඕගොල්ලන්ට කොහොමද සල්ලි දාන්නේ විස්තර. සල්ලි දාන්නේ මෙහිම යාළුවනේ. ඔයගොල්ලෝ අපිට WhatsApp මැසේජ් එකක් දානවනේ. ඊට පස්සේ ඕගොල්ලන්ටම මං කියනවා අපේ ගාන මේ මුදලයි කියලා කියනවා. ඊපෙන් පස්සේ ඕගොල්ලෝ අපේ බැංකු account එකට අපේ සල්ලි ටික දාන්න. කුරියර් එකට යන ගාස්තුව ඔයගොල්ලෝ කුරියර් අරන් එන කෙනාට දෙන්න පුළුවන් යාළුවනේ. ඒ විදිහට තමයි යාළුවනේ වැඩ පිළිවෙල යන්නේ. කුරියර් ගේන කෙනාට දෙන්න පුළුවන්. කුරියර් ගාස්තුව අපේ සල්ලි ටික බැංකු account එකට වැටෙන්න සලස්වන්න. ඒ විදිහට තමයි යාළුවනේ වැඩේ යන්නේ. මං ආයෙත් තියෙන බඩු ටික පෙන්නන්න. මේකේ කෑලි 30ම වෙන්නේ රුපියල් 200යි. මේ ටෙස්ටරේ තියෙනවා ටෙස්ටරේ රුපියල් 80ෙන් දෙන්න පුළුවන්. මේක තියෙනවා 420යි. මේක කඩේ ගන්න ගියොත් 700ක් 800ක් විතර වෙනවා. යාති සෙට් එක ඔක්කොම තියෙනවා. මේක. ඊළඟට මේ පේපර් කටර්. පැක් එක වෙන්නේ යාළුවනේ රුපියල් 200යි. මේ විදිහට තමයි යාළුවනේ යන්නේ. ඕන තරම් ගන්න තියෙනවා ස්ටොක් එකේ. නැත්ති නෑ. මොනවා හරි ස්ටොක් එක ඉවර වෙලා තියෙනවා නම් මම ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දානවා. වීඩියෝ වලදී ඒකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ආයෙ ඔයගොල්ලන්ට මම මතක් කරන්න යාළුවනේ අපේ නම්බර එක 070 278යි 66යි 37. මේ තියෙන යාළුවනේ අපේ WhatsApp නම්බර එක 070 278යි 66යි 37. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට ඕන දෙයක් තියෙනවා නම් අපිට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඕඩර් දාගන්න. ආයෙත් ඇවිල්ලා තියෙන බඩු මොනවද කියලා මම ඒ ටිකත් ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම් කොහොමද කියලා. දැනට මේ ටික තියෙනවා. තව ස්ටොක් එකේ තව බඩු අලුත් જાතිත් තියෙනවා. ඒ වෙත්න වීඩියෝ එකක් ගේන්න. එතකන් අදට ගිහිල්ලා එන්න.